Hi friends, අද අර එන් බ්ලොග් YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද පොඩි trip එකක් යනවා. ඒක ගැන තමයි මේ බ්ලොග් එකේ යන්නේ. අපි ඉස්සරහට යන්න දෙයක් බලමු. මේ දැන් මම තව යාළුවෙකු යන ගමන් ඉන්නේ trip එකට. දැන් වාහනේ එනවා කිව්වා. අපි බලමු ඉස්සරහට මොනවද කියලා. හෙලෝ යාළුවනේ. දැන් වෙලාව 6 කාලයි. අපි යන්න නම් හිතන්නේ හිටියේ 6ට. දැන් තමයි ඉන්නේ වාහනේ. කවන්නේ අපි යමු. වාහනේ එනවා. අපි තමයි අන්තිමේටම හිටියේ මහියන්නේ ටවුන් එකේ. මේ කට්ටිය ඔක්කොම කට්ටිය ලෑස්තිලා ආවේ. මේ තියෙන්නේ මහියංගනේ රජමහා විහාරය. ඒ කියන්නේ මහියංගනේ ටවුන් එකේ ඉඳලා බදුලු පාර යනකොට තමයි හම්බෙන්නේ. කිලෝමීටර් 2ක් වගේ යනකොට මහින රජමහා විහාරය හම්බ වෙනවා. දැන් අපි මේ මහියනේ විහාරයට පඳුරු දාලා යන ගමන් ඔය කට්ටියට ඔය පේන්නේ මහියංගනය ආධාරකයක් නොමැති හිටිපිලිමයක්. පිටිපස්සෙන් ආධාරකයක් නැති එකක්. ආධාරකයක් නොමැති 이르දීම් වඩින පිළිමයක් තමයි තිබ්බේ. දැන් මේ යන්නේ ලොග්ගල්ලව ජලාශයක්. හරිද? ජලාශයක් තමයි කියන්නේ නම් අපි ලොග්ගල්ලව ජලාශය. ඔහු කරන් යන ගමන් තාම මේ ඉන්නේ. කොල්ල කොතනද? ආතල් එතන. පේනවනේ. I think ආතල් ලෝකයක්. දැන් අපි ඉන්නේ මුතියංගනය විහාරයේ බදුලු නගරයේ තියෙන මුතියංගනය විහාරයේ. දැන් වෙලාව 7:45යි. මම නම් හිතුවේ මේ වෙලාවටවත් එන්න බැරි වෙයි කියලා. ඒනකොට කොහොම හරි අපි ආවා. වෑන් එකේ ආපු නිසා ඉක්මනට ආවා. අපි උදේ කෑම එක ගත්තේ මෙහෙ ඉඳන්. දැන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් අපි කන විදිහ. පේනවනේ. ඔය කට්ටියට කියන්න බැරුණානේ. මේ ගමනේ ගමනාන්තය වෙන්නේ ඌවවෙල්ලස්ස යුනිවර්සිටි එක. ඌවවෙල්ලස්ස යුනිවර්සිටි එකේ පෙන්නන මේකක් තිබ්බා. ඒකට තමයි අපි ආවේ. එන සෙනගක් හිටියා. මේ තියෙන අපේ ටිකට්. දැන් අපි යුනිවර්සිටි එක ඇතුළට ආවා. ඇතුළේ මේ ඇවිදින ගමනේ ඔය කට්ටියට ඔය දකුණු පැත්තෙන් ඔය පේන්නේ යුනිවර්සිටි එකේ පිට්ටනිය. ග්‍රවුන්ඩ් එක තමයි පේන්න තියෙන්නේ. මේ යුනිවර්සිටි එකේ ඇතුලේ ඉංජිනේරින් පාර්ට් එකේ මෙකැනිකල් ඉංජිනේරින් පාර්ට් එක. දැන් ඔය කට්ටිය ඉන්නේ IT සෙක්ෂන් එකේ. IT සෙක්ෂන් එකේ සර්කිට් එකක් තියෙන මේ එකක්. ඔය රොබොටික් එකක්. ඔක වැඩ කරන විදිහේ මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඔකත් සුපිරිම වැඩ ගොඩක් තිබ්බා. පට්ට වටන දේවල් ගොඩක් තිබ්බා. ඇත්තටම වටනවා. ගොඩක් වටන දේවල් ගොඩක් තිබ්බා. දැන් අපි දවල්ට කන්න යන්නේ කැන්ටින් එකේ ඉඳලා. මොනවාත් යුනිවර්සිටි එකේ අපි ගොඩක් වෙලා හිටියා. ඒ කියන්නේ අපි ගියේ 9 ගානකට අපි එනකොට යුනිවර්සිටි එකේ බලලා ඒත් සමහර කට්ටිය ඔක්කොම වගේ බැලුවා. මට නම් ඔක්කොම බලන්න බැරි වුණා. ටිකකට යන්න බැරි වුණා. කොහොම හරි අපි ඔක්කොම බලලා ඉවරනකොට 5යි ගානක් නෑ 4යි ගානක් වගේ 4 වගේ වුණා. ඊට පස්සේ අපි කැන්ටින් එකට ගිහිල්ලා තව හවසට මොන හරි කාලා ඉන්න ගමන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. දැන් අපි යන ගමන් යුනිවර්සිටි එකෙන් යන ගමන් තමයි අපි මේ ඉන්නේ.
වෙලාව 4:45යි. අපි යුනිවර්සිටි එකෙන් එළියට ඇවිල්ලා මෙතනින් එහාට නම් ලොකු වීඩියෝ ක්ලිප් එකක් නෑ. ඒ කියන්නේ මෙහාට මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි අඩු වෙලා තිබ්බේ. ඒ කියන්නේ ගොඩාක් දේවල් ගත්තනේ. ඒ කියන්නේ එක දේවල් වලට ඔය මැප් එක නම් මම දාපු නිසා මට බැරි වුණා ගොඩක් ගන්න. දැන් අපි ගිහිල්ලා ඉවරලා එන ගමන් තමයි අපි ඉන්නේ. ඒ වෙලාව ඔය පැත්තකින් පේන්නේ වියානැල. වියානැල තමයි පේන්නේ. මහවිලියාපාරේ වීඩියෝ එක බලපුව හැමෝටම ස්තුතියි.